මුදලාලි මං ගිහින් එන්න දෙන්න. ඊටවත් කලින් වරෙන් ඈ. හරි මුදලාලි මං හොට කලින් එන්න. රසිත මං කැම්පස් එකට යනවා. හරි බං ඔබ යමන් මං එන්නම්. ඇන්ටි ප්ලේන්ටියා. හෙලෝ අම්මා. හෙලෝ පුතේ මොකද කරන්නේ කෑවද? මේ කනගමන් අම්මා ඉන්නේ. කොහොමද පුතේ කැම්පස් එකේ වැඩ ටික එහෙම? මේ ටිකේ නම් කැම්පස් එකේ වැඩ ටික කරගෙන යනවා. අවුලක් නෑ. හරි පුතේ. නංගි කොහෙද? නංගි උදේම ක්ලාස් ගියා. මං හෙට උදේ වෙද්දි නංගිගේ ක්ලාස් ෆීස් ටික දාන්නම් අම්මේ. ප්‍රශ්නයක් එහෙම නෑ නේද පුතේ? නෑ අම්මේ කිසි ප්‍රශ්නයක් නෑ. අමත් පරිස්සමින් උත්සාහයි. පුතලන්නයි පුතේ. මොකද බං 18 අරන් 100 දුන්නා වගේ ඉන්නේ. ප්‍රශ්න වලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බං. අපේ උන් එන පව් බං. මුන් මේක දේශපාලන තිත්පලක් කරගෙන ඉවරයි බං. අපි මොකද කරන්නේ බං මේකට? මුන් හැමදාම කරේ එකම දේ. හින්ගේ බඩවල් පුරවා ගන්න අහිංසක ළමයි ගිහින් උකුසර තියෙනවා. අපිට වෙන හැම අසාධාරණෙම කියලා. අවුවේ වේලි වැස්සට තෙමි තෙමි මෙතන සත්‍යාග්‍රහ කරත් මුන්ට කිසිම විදියකින් දැනෙන්නේ නෑනේ මේක. අපි රස්සායිලුවේ නෑනේ සහෝදරයා. අපි ඉල්ලුවේ කන්නංගර මහත්තයා මේ රටේ ළමයින්ට උරුම කරලා දුන්නු නිදහස් අධ්‍යාපනය විතරයිනේ. යමු බං අපේ උන් අපි එනකම් බලාගෙන ඇති. සහෝදරයා ළමයින්ට ඉස්කෝලේ කාලේ දම්ම කියා දෙන්න ඕනි නිදහස් අධ්‍යාපනය උන්ගෙන් පස්සේ පරම්පරාවටත් රැකගැනීමේ වගකීම ගැන. ඒක වගකීමකට එහා ගිය යුතුයකමක්. නැත්නම් වෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් උන් ඉගෙනගෙන උම්මලක පුරවලට ගිහිල්ලා අධ්‍යාපනය විකුණන් කන එක. එහෙම නේ සසිත මචං. ඔව්. ඇත්තටම මචං නිදහස් අධ්‍යාපනයේ හරය දන්න එකෙක් ජීවිතේටවත් මේක මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. අනිත් එක අධ්‍යාපනයේ ඉහළම තැන්වල ඉන්නේ හොරුයි තක්කඩි. ඒ මචං ඊ අපේ අරගලේ නිවුස් වල ගිහිල්ලා. එහි සිසුන් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යාග්‍රහය අද 7 වෙනි දිනටත් ක්‍රියාත්මක වනවා. මේ අපේ උන් සස්පෙන්ඩ් එකක් ගහලානේ. ගන්තලාව ගලන්නේ නෑ. ශිෂ්‍ය සංගමයේ සියලු නිලධාරීන්ගේ ශිෂ්‍යභාවය වසර 2කට අහෝසි කරන ලදී. මේ කරන වැඩවලට නම් මුන්ට හෙන ගහන්න ඕන. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. වරෙල්ල යන්න. ඉඩෝරය නම් රසිත ඔබ එන්නේ නැද්ද? යමම් මචං මං එන්නම්. ඉඳින්න බෑ. අම්මා හෙලෝ පුතේ කැම්පස් එකේ ප්‍රශ්නයක්ද? ඔයාලව නිවුස් වල පෙන්නුවා. එහෙම ලොකු කලබලයක් නෑ අම්මා. අම්මා බය වෙන්න එපා. අනේ පුතේ ඔයා ප්‍රශ්න දාගන්න හිම යන්න එපා. නෑ අම්මේ මං ඒවට යන්නේ නෑ. අම්මා බය වෙන්න එපා. හරි පුතේ පරිස්සමෙන් ඉන්න එහෙනම්. හරි අම්මේ අම්මත් පරිස්සමෙන් ඉන්න. හරි පුතේ. මං තියන්න. සරණයි. වර්ණයෙන් සතර උඹ තමයි පුතේ අපේ පවුල කොට දාන්න ඉන්නේ.
කිවරුණා මූට මුද රස්සාාවක් කම්බේ අයිය මාත්‍යාවගේ කෝමහරි කැම්පසින් මොකද බං කරන්නේ මොකුත් නෑ බං. උඹ නිදාගන්න නැද්ද අපි නිදාගමු තව ටිකකින්. උඹ නිදාගනින්කෝ. මං හදිසියක් නෑනේ. ට වැඩ තියෙනවා බං නිදාගනින් ගිහිල්ලා කවන්නේ. උඹ නිදාගනින්කෝ මං එන්නම්. හරි බං සසිතා සසිතා යදම්ලා සතරින් සතර පරිවියන් ගගනතේ පියබන්න බෑ මෙත් සමග විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු විසඳීමට රජයේ දැඩි අවධානය යොමු වී ඇත.